හොඳයි. අද අපි වෘත්ත චලිතයේ තියරි ගැන කතා කරමු. අපි මූල ලක්ෂ්‍යය වටා වෘත්තාකාර චලිතයක යෙදෙන අංශුමය වස්තුවක් ඇසුරෙන් වෘත්ත චලිතයේ අපිට හම්බ වෙන සමීකරණ ව්‍යුත්පන්න කරලා එමු මුලින්ම. ඔයාලට මේ පේන විදිහට ඒ අංශුමය වස්තුවේ විස්ථාපනයේ ප්‍රවේගය හා ත්වරණය ඛණ්ඩාංක හායි ඛණ්ඩාංකවල කාලය විෂය ව්‍යුත්පන්න විදිහට අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඛණ්ඩාංක වෘත්තයේ අරය හා ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන් ලියා ගන්න පුළුවන්. x ඛණ්ඩාංක වෙනුවට r cos θත් y ඛණ්ඩාංක වෙනුවට r sin θත් ලියා ගන්න පුළුවන්. මේ ලැබෙන ප්‍රකාශන කාලය විෂය අවකලනය කළාම ප්‍රවේගය සඳහා අරය ඇසුරෙන් ප්‍රකාශන ලබා ගන්න පුළුවන්. ඒ ලැබෙන ප්‍රකාශන නැවත කාලයේ විෂය අවකලනය කළාම ලක්ෂීය වස්තුවේ සිරස් හා තිරස් දිශා ඔස්සේ ත්වරණය සඳහා අරය ඇසුරෙන් ප්‍රකාශන ලැබෙනවා. සිරස් හා තිරස් දිශා ඔස්සේ ප්‍රවේග ස්පර්ශකයේ දිගේ විභේදනයෙන් අපිට ස්පර්ශීය ප්‍රවේග ලැබෙනවා. ඒක තමයි මෙතන v සමානයි ඩෙල්ටා y by ඩෙල්ටා t වතාවක් cos θ minus ඩෙල්ටා x by ඩෙල්ටා t වතාවක් sin θ ලෙස අරගෙන තියෙන්නේ. මේකේ ඩෙල්ටා y by ඩෙල්ටා t හා ඩෙල්ටා x by ඩෙල්ටා t ට කලින් හදාගත්ත ප්‍රකාශ වලින් ආදේශ කළා තමයි දෙවනි පේළිය ලියලා තියෙන්නේ. ඒක සුළු කරන් ගියාම අපිට v සමානයි r ඔමෙගා ලැබෙනවා. මෙතන ඔමෙගා කියලා තියෙන්නේ ඩෙල්ටා θ by ඩෙල්ටා t ටම තමයි. සිරස් හා තිරස් දිශා ඔස්සේ ප්‍රවේග ස්පර්ශකයට ලම්බකව විභේදනය කළාම අපිට පේනවා ඒ ප්‍රවේගය ශුන්‍යයි කියලා. ඒ කියන්නේ ස්පර්ශකයට ලම්බකව ප්‍රවේගයක් නැහැ. සිරස් හා තිරස් දිශා ඔස්සේ තියෙන ත්වරණ ස්පර්ශකයේ දිගේ විභේදනයෙන් ලැබෙන ප්‍රකාශනය තමයි ඒ සමානයි y ඛණ්ඩාංකයේ කාලයේ විෂය දෙවනි ව්‍යුත්පන්නයේ වතාවක් cos θ minus x ඛණ්ඩාංකයේ කාලයේ විෂය දෙවනි ව්‍යුත්පන්නයේ වතාවක් sin θ කියලා මේකේ ලියලා තියෙන්නේ. මේකේ කාලයේ විෂය ව්‍යුත්පන්න වලට අදාළ ආදේශ කිරීම කරලා සුළු කළාට පස්සේ ස්පර්ශීය ත්වරණය සමානයි r ඇල්ෆා කියලා ලැබෙනවා. මෙතන ඇල්ෆා කියලා කියන්නේ කෝණික ත්වරණයට. සිරස් හා තිරස් දිශා ඔස්සේ ත්වරණ ස්පර්ශකයට ලම්බකව විභේදනය කළාම අපිට කේන්ද්‍රාවසාරී ත්වරණයට අදාළ ප්‍රකාශනය ගොඩනගා ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් වෘත්ත චලිතයේ විශේෂ කොටසක් වන සිරස් වෘත්ත චලිතයේ වැදගත් කරුණු ගැන කතා කරමු.
අපි යටියත් සිරස සමග ටීටා කෝණයක් හදන සාධාරණ අවස්ථාවක් අරගෙන ශක්ති සංස්ථිතිය හා F සමානයි M මේ කේන්ද්‍රය දෙසට දාලා ස්පර්ශීය ප්‍රවේගයටයි අභිලම්බ ප්‍රතික්‍රියාවටයි ගානේ දීලා තියෙන දත්ත ඇසුරෙන් ප්‍රකාශන දෙකක් හදාගමු. අපි සිරස් වෘත්ත චලිතය සාමාන්‍යයෙන් කොටස් දෙකකට කඩලා සාකච්ඡා කරනවා. පළවෙනි එක වෙන්නේ යටියත් සිරස සමග සාධන කෝණය අංශක 0.90ත් අතර පවතින අවස්ථාව. දෙවැනි එක වෙන්නේ යටියත් සිරස සමග සාධන කෝණය අංශක 90ත් 180ත් අතර වන අවස්ථාව. අංශක 0.90ත් අතර වෘත්ත චලිතයේ යෙදෙන්න ප්‍රක්ෂේපණ ප්‍රවේගය පවතින්න ඕනේ පරාසය අපිට මෙන්න මේ විදිහට හොයාගන්න පුළුවන්. අනුවත් අංශක 180ත් අතර චලිතයේ යෙදෙන්න අවශ්‍ය ප්‍රක්ෂේපණ ප්‍රවේගය අපිට මෙන්න මේ විදිහට හොයාගන්න පුළුවන්. සම්පූර්ණ වෘත්ත චලිතයේ යෙදෙනවා නම් මේ උදාහරණයේ හැටියට මූල 5Gට වඩා වැඩි වේගයකින් අංශුව ප්‍රක්ෂේපණය කරන්න ඕනි කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. එහෙම කරන්න ඕනේ මූල 5G වලින්ම යවුවොත් මේක අංශක 180 නවතිනවා.